වාක්‍යවල නිතර යෙදෙන පද. හයි ඔව්. ඒත් ඕමයි. ඊයේ නැහැ. චිගයිමස් නෑ වෙනස් ඔබ වැරදි කියන අදහස. ඉකුත්ස කීයක්ද? වයස කීයද කෙනෙකුටත් ඔයි කුත්සු දෙස්කා කියලා අහනවා. ඉකුරා මිල කීයද? ඉත්සු කවදා කොයි වෙලේ? ඉත්සුමෝ කොයි වෙලෙත් කවදත් සූත්තෝ එක දිගටම. දෝ යත්තේ කොහොම කරලා? දෝෂ්තේ ඇයි? දෝ කොහොමද? දෝ දෙස්කා කොහොමද කියලා අහන්න පුළුවන්. සෝ එහෙමයි. හයි සෝ දෙස් ඕ එහෙමයි. නනි මොකක් මොනවා? දොන්නා මොන වගේ? දොන්නා හිතෝ මොන වගේ පුද්ගලයෙක්ද? කොන්න මේ වගේ. දෝසෝ මෙන්න කියලා කෙනාට දෙයක් දෙනකොට අනිත් කෙනාට chance එක දෙනකොට දෝසෝ කියලා කියනවා. දෝමෝ ස්තුති වචන. අමාරි වැඩි කියන අදහස අමාරි අරිමසෙන් වැඩි නැහැ නැතාර්ථයත් එක්ක පාවිච්චි වෙනවා. ගොරෝ කියන්නේ වෙලාවක් එක්ක. ජූජි ගොරෝ 10ට පමණ. ගුරයි කියන්නේ ප්‍රමාණයක් ගොඩක් වෙලාවට. ඉචි කිලෝ ගුරයි කිලෝමීටරයක් පමණ. ඉචි ජිකන් ගුරයි පැයක් පමණ. ගා කියන්නේ නමුත් කියන අර්ථයෙන් පාවිච්චි වෙන වචනයක්. ශිකාෂි ඒත් නමුත් කියන තේරුමයි. දෙමෝ කියන්නේත් නමුත් කියන තේරුමයි. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ව්‍යාකරණ වලට උගන්වනවා. ජ එහෙනම් ජා සා ඒත් එහෙනම් හොඳයි වගේ වචන වල පාවිච්චි කරනවා. අනෝ කල්පනා කරනකොට පාවිච්චි කරනවා. අනෝ මේ වගේ අදහසකින් පාවිච්චි කරනවා. සිංහල භාෂාවෙත් අපි කියලා කියන ඒ වගේ ජපානි කියලා කියනවා. සොරේ කරා ඒකල්ලා ඊට පස්සේ සොරේ දෙවා එහෙනම් සෝෂ්තේ තවද ඇන්ඩ් වගේ තේරුම. කරා කියන්නේ නිසා කියන තේරුම. මත නැවත නැත්නම් තවද මදා තවම නෑ වගේ. මදාදෙස් කෑවද? මදාදෙස් තාම නෑ. තාම කෑවේ නෑ කියන අදහස. තවම නැහැ කියන අදහසට පාවිච්චි කරනවා. මෝ කියන්නේ දැනටමත් already වගේ අදහසක්. මෝ තබෙමස්ත දැනටමත් කෑවා. මෝ තවත් කෙනෙක්ටත් පාවිච්චි කරනවා. මෝ හිතෝරි තව එක්කෙනෙක් මේ වගේ පාවිච්චි කරනවා. ජෙම්බු සේරම සියල්ල. හම්බුන් හරි අඩක්. ඔනජි එකම සේම් කියන අදහස. අක්සන් ගොඩක්. තබුන් සමහර විට තොකිදොකි ඇතැම් විට ඉඳලා හිටලා. දෛතයි දල වශයෙන් මට දල වශයෙන් තේරුණා. දෛතයි වකරිමස්ත. දන්දන් එන්නම රස්නේ වෙනවා. දන්දන් චෝදෝ හරියටම සුකොෂි ටිකක් චොත්ත චොට්ටක් zen කොහෙත්ම නෑ කියන අදහසට පාවිච්චි කරනවා. වතෂි වා zen තමෙමසෙන් මම කොහෙත්ම කන්නේ නෑ. තොතෙමෝ බොහොම තොතෙමෝ අත්සුයි දෙස් බොහොම රස්නේ. ඕසෙයි ගොඩක් මිනිස්සු ගොඩක් කියන වගේ අදහසට පාවිච්චි කරනවා. චිනොන් of course අනිවාර්යෙන්. කිත්තෝ නිසක වශයෙන්. මොත්තෝ තවත් වඩාත්. යොකු හොඳට හොඳ හැටි හරියට. කෙක්කෝ සෑහෙන්න දෙයක් ප්‍රතික්ෂේප කරනකොට කෙක්කෝ දෙස් කියලා පාවිච්චි කරනවා. තව තේරුමක් ඇතුව. දයිජෝබු ඕකේ කියන අදහස. ඒකත් දෙයක් ප්‍රතික්ෂේප කරනකොට මට ඕනේ නැහැ. වතෂි වා දයිජෝබු දෙස් කියලා පාවිච්චි කරනවා. තයිහෙන් ලේසි නෑ අමාරුයි සෑහෙන්න වගේ අදහසට පාවිච්චි කරනවා. zannen අපරාධේ. go භාෂාව නිහොන්ගෝ ඒකෝ. jutsu බැගින් හිතෝරි jutsu එක්කෙනා බැගින්. චූ අතරතුර. කයිගිචූ රැස්වීමක් අතරතුර. දෙන්නචූ කෝල් එකක් අතරතුර. දො කියන්නේ වාර ගන්න. ඉචිදො නිදො සන්දෝ. එක්වරක් දෙවරක් තුන්වරක් අංශක වලටත් දෝ කියලා පාවිච්චි කරනවා. නදෝ කියන්නේ යනාදී. දකේ කියන්නේ පමණක්. හොක වෙනත්. හොන්තෝනි ඇත්තටම. අතෝදේ පසුව. සුගුනි ශනිකව. යුක්කුරි හෙමින් මස්සුගු හරි කෙලින් පාරක කෙලින් යනවා වගේ අපිට පාවිච්චි කරනවා. තොකුනි විශේෂයෙන් හජිමේ ආරම්භය. හජිමෙතේ මුල්ම වතාවට. සුගි ඊළඟ. සකි ඉදිරිය. සකිනි කියලා කලින් කියන අදහසට පාවිච්චි කරනවා. සකිනි කායදිමස් මං කලින් යනවා. මාසු මුලින්ම. ඉචිබන් අංක 1ට වැඩියෙන්. ඉෂ්ෂොනි 1ට. බෙච්චුනි වෙන. මොෂිමොෂි හෙලෝ කියනකොට පාවිච්චි කරනවා. මොෂිමොෂි කියලා කියනවා. ඕ කියලා ගරු කරන්න වචන වලට දාන්න. ඔමිසු, ඔනිකු, ඔසකේ වගේ වචන කිස්සරට බිස්නස් ජැපනීස් වල යූස් කරනවා. කුදාසයි මට දෙන්න දෙගොසයිමස් කියන්නේ දෙස් කියන එකේ ආචාර්ශීලී බිස්නස් ජැපනීස් ෆෝම් එක දෙගොසයිමස් කියලා පාවිච්චි කරනවා.